පැණි කොමඩු වල යන එන සෑම තැනකම තියා යනවාමයි ගෙඩියක් හේන මත තහවුරු කරන්නට තමයි තිය. සාමාන්‍යයෙන් මේ පැණි කොමඩු වැලක ස්වභාවය තමයි යන හැමතැනම ගෙඩියක් තියලා යනවා. ඉතින් මේ සමාජයේ පැණි කොමඩු වැල වගේ මිනිස්සු ඉන්නවා. එයාලගේ අනන්‍යතාවය හැමතැනම වපුරන්න උත්සාහ කරනවා. ඉතින් ඒ ගැන මතක් කරගෙනම අපි ඊළඟ කවිය බලමු. ඒ විතරක්ම නෙවෙයි. ඔය ගෙඩි තියලා යනවා විතරක්ම නෙවෙයි ඔය පැණි කොමඩු කරන්නේ. කැකිරි වැල් හා එක්ව කැකිරි පැණි කොමඩු ටිකක් එක වගේනේ අපි අහලා තියෙන්නේ එක වගේ කුරුල්ලෝ එකත්තේ වහනවා කියලා. ඉතින් ඒ වගේ කැකිරි වැල් හා එක්ව hina වෙනවා ඇද කර බතල වැල් වලට හිස් අතින් ඉන්නවට කොළ විතරක්ම වනවන. මේ තමන්ගේ අනන්‍යතාවය පතුරවන්න යන ගමන්ම එකතු වෙලා තමන් වගේම තමන් විදිහටම හිතන කෙනෙක් එක්ක එකතු වෙලා මොකද කරන්නේ? අර නිශ්ශබ්දව නිහඬව ඉන්න බතල වැල් වලට ඇද කර hina වෙනවා. මොනවටද? අයියෝ අපි නම් කොච්චර කැකිරි මේ පැණි කොමඩු මේ හේන පුරා වැපරුවද එක බතල ගෙඩියක් තියනවද කියලා hina වෙනවා ඇති. එකක් තියනවද පේන්න නේද? එකක්වත් පේන්නේ නැහැ. ඉතින් ඇත්තනේ. ඉතින් ඔන්න ඊට පස්සේ කොහොම හරි මේ ළඟදී අලි ගැහුවට පස්සේ ඔය හේනට මේ ළඟදී මාර වැඩක් වෙලා තියෙනවා හේනට අලි ගහලා. හේනට අලි ගැහුවා වගේම තමයි සමාජ විවේචනය කියන එක. සමාජ විවේචනයේ ශේෂ්ත්‍රයේ තියෙන ප්‍රශ්නය ඔය දැන් හිතන්න අපේ ශේෂ්ත්‍රයේ තියෙන පැණි කොමඩු අපිට ප්‍රශ්නයක් වුණාම නෑ. හොයාගන්නත් නෑ. ඉතින් මේ කියනවා කොහොම හරි මේ ළඟදී අලි ගැහුවට පස්සේ ඔය හේනට කැකිරි වැල් දරදඬුව කොමඩු ගෙඩි ආගේ අතක් නැත. බතල වැල් ටිකත් සීසීකඩ බතල වැල් වලටත් පොඩි හානි සිද්ධ වෙලා තියෙනවා. හැබැයි තාම මේ හේන තුල තියෙනවා. කොමඩු ගෙඩි ආගිය අතක් නැහැ. කොමඩුනේ මේ හැම හේන පුරාම තිබුණේ. හැබැයි ආගිය අතක් නැති වෙලා තියෙනවා. ඉතින් ඒ වගේ තමයි මේ සමාජය තුළ ව්‍යසනයක් ඇති වුණාම අර මුල් බැසගත්ත මිනිස්සු ඇරෙන්න ශේෂ්ත්‍රය තුළ මුල් බැසගත්ත මිනිස්සු ඇරෙන්න අර බොරුව ආටෝපය මේ වපුරුවපු මිනිස්සු හිමීට හැංගිලා යන මොකද උත්තරයක් දෙන්න වචනයක් ගලප ගන්න අවස්ථාවක් දැනුමක් ඕන්ට නෑ ඇත්තටම. ඉතින් පාළුව ගිය හේනක් තමයි දැන් ඒක නම් පාළු වෙච්ච හේනක්. ඒත් තාම හේන ගාවින් යන අය ඇහෙන බැව් කියනවා බතලාල වගේක් හුස්ම ගන්න හඬ හිමිහිට. ඉතින් අපි අදටත් කතා කරනවා මහගමසේකරයන් ගැන ආචාර්ය අමරදේවයන් මේ ශූරීන් ගැන ඒ වගේම කේමදාස මාස්ටර් ගැන මම හිතන්නේ ওই තමයි අපේ ශාස්ත්‍රවල අපේ සමාජය තුළ මුල් බැසගත්ත මිනිස්සු. ඕන් මරණින් පස්සෙත් අපිට හුස්ම ගන්නවා කියලා අපේ හදවත් වලින් ඇහෙනවා. ඉතින් මම මේ කවිය හරි අපූර්වට කියනවා අර නිකන් ජනප්‍රියත් සහ මේ මොවුන් හැම වෙලාවෙම උත්සාහ කරන්නේ මේ කොමඩු වැල් සහ මේ කැකිරි වැල් තමන්ගේ අර තමන් තුල නමක් ඇති කරගන්න පොරු උඩින් විතරයි. ඇතුලෙන් ඕන් ඇද්දොත් එහෙම මුළු වැලම ගැලවිලා එනවා. ඉතින් මං කියන්නේ ගොඩක් වෙලාවට දැන් තව කෙනෙක් අහන්න පුළුවන් කොහොමද මම කැකිරි වැලක්ද? මම කොමඩු වැලක්ද? එහෙම නැත්නම් මම බතල වැලක්ද කියලා හිතන්න පුළුවන් මේ කවිය අහනකොට. එකම මං පොඩි අවස්ථාවක් දෙන්නම් ඒකට. ඔබට පුළුවන් හිතන්න බතල වැල් වලට අනික් අයත් එක්ක තරගයක් නැහැ. බතල වැල් හැම වෙලේම උත්සාහ කරන්නේ තමන්ගේ වැලේ තියෙන බතල ටික වැඩි කරගන්න. තමන් සමග අද මම හිටපු තැනින් ඉහළට යන්න තමයි බතල වැල් උත්සාහ කරන්නේ. හැබැයි ඔය කැකිරි කොමඩු හැම වෙලේම උත්සාහ කරන්නේ අනිත් අයත් එක්ක තරඟ කරන්න. අනික් අයට hina වෙන්න. තමන්ගේ මේ අඩිතාලම ෆවුන්ඩේෂන් එක හදාගන්න උත්සාහ කරන්නේ. ඉතින් මම කියනවා බතල වැල් වෙන්නේ නැතු මේ බතල වැල් වෙන්න කැකිරි කොමඩු වැල් වෙන්න එපා. මේ මේ සමාජයට අපිට ඕනේ බතල වැල්.